Hello friends. Ya මොකක්ද අපි බලන්න ගියේ? එඩිෂන් බංගලාවනේ. එඩිෂන් බංගලාව බලන්න ඉන්න පාට් එක විදිහට එන ගේම් රවුන්ඩ් කරනවා. අපි ආවේ ඉන්න දවසේනේ. හොඳටම සෙනෙක. මොකක්ද කියන්නේ? මේ එඩිෂන් ගේ ඇඟිල්ලක්වත් බිට් ගහන්න ඉඩ නැහැ. උදාහරණයක් තමයි දෙන්නේ. හොඳටම සෙනෙක. මේ අපි ඩ්‍රයිවිං කරනවා. පස්සේ කරයි. බ්‍රාඩ් එඩිෂන් බංගලාව ගැන මොකද කියන්න තියෙන්නේ? සතුටුයි යන්න අමාරු. දැන් නම් අමාරු. එඩිෂන් බංගලාව ගැන මොකුත් නැහැ. ඒක ලස්සන. ලස්සන. ඔව්. ඔය දෙන්න එඩිෂන් බංගලාව ගැන මොකද කියන්නේ? එඩිෂන් බංගලාව ලස්සනයි. ආ උදෙන් ඇවිල්ලා කාටි අඩු වුණා නේද? ඒක මේ ෆොටෝස් වල ගියාගේ නිස්කලංක තිබ්බා තවත් හොඳයි. ඒක නැතුටි වෙනවා නම් තවත් හොඳයි. අපේ දවසම මේක ඉඳන් ආවේ. ඔබ තමයි ඉතින් අපේ කතාව. ඊළඟ හායි නාරංගල මගදී ඉතුරු ටික. ඉතින් මොකද දාන්නේ? හරිම කළුවරය හසම කඳුළුත් නැහැ අඬලම නුඹ නැති මේ පාළුව දරගන්නට මට තව බෑ එද අපි මැව්හීන අතර නුඹ කෙලෙසද තනි කරේ මාව මෙලෙස අද නිතරම නුඹ තුරුලම හිටි මට නුහුරුයි තනිකම හරිම දරුණුවට කිය දෙන්නට තිබුණා නුඹට මං කොහොම දරන්නද නුඹ නැති පාළුව වැස්ස නිසා නුඹ දැක්කේ නෑ කඳුළු හංගන්නම් මං තව තනියම මම හැඬුවා නිතරම ඔය රුව මට පෙනුණා හංගන් හිටියට මේ දුක දැන් මාව දැවෙනවා නුඹ හමුනුදා ඉඳලා වෙන කෙකුනේ මා පතලා නුඹෙන්ම විතරක් සැනසෙන්නට මම හරි ආස වුණා අමතක වෙන්නට දෙන්නේ නුඹේ හාදු මට තව නෑ හමු නොතින් තව එක පාරක් නුඹ මට යන්නට දෙන්නේ එක මොහොතක් එන්න සොයා නාවක් නෑ මං තරහා නුඹ නැති මේ අහසම පාළුයි දැන් මට තරු දුක කීවා ආදරයෙන් මා තවනා නුඹ ඈතටම යනවා සිහිනෙන්වත් පැවිදින් පුරුල් වෙන්න මට ආතන් ආදරේ කියා මේක දෙන්නේ ආයි. ඔල්ලෝ අර පොඩි ටෝච් එක ගහනවා. රතුකම් මුල්හි නැහි කියන නුඹ ලං වී මට ඉඟි කරන හිත අස්සෙන් නුඹගේ මුව සිප ගන්නා තනියෙන් හිත සොයන රෑමා හොරහින් කීදේ සිහි කරන ඉඳු නිල් දෙනුවන් මට කියන සිහිනෙන් මා නුඹ වෙතටම පියවෙන්න මට නොදැනීම තනිකම ගෙවුණ පුන් සඳ නුඹ මයි ළඟ රැඳෙන මල් සුවඳින් අප හදවත් උතුරන්නා Soya
නැද්ද? ඒකෙන් පස්සේ මේකට එන්න කට්ටිය. ඊට පස්සේ ආණ්ඩුවෙන් දාන කරා යන්න බකෝ. Hello guys, අපි ඔෂ්ෂත් දාගෙන කට්ටිය ලතීෂ තියා දෙනවා බ්‍රෑන්ඩ් දානවා ඉඳගෙන. අපි කන්න තමයි හදන්නේ. අපි උදේ උඩ සුප් බැබ්බුවෙන්ද කෑවේ නැහැ. අපි කෑමේ කරන් නාලා කනවා කියලා හිතාගෙන. පාන් තමයි තියෙන්නේ. පානුයි මේවයි කන්න යන්නේ. ඇස්ත්‍රා තුඩේ ගියා. ජෑම්. ඔව්. පානුයි මේවයි ඉතින් ජෑම්. එහෙම තමයි වෙන්නේ. උඩදී කෝප්පේ ඉවරුණා ෆ්‍රෙන්ඩ්ස්. ඒකින්ද ටෙක්නොලොජිය යූස් කරලා ඔගේ අටට අල්ලපන්කො පෙරෙන්න දාන්නවා. අත ගනින් තෝගේ අතේ හැලේ. ඔක බිම තිබ්බනම් හොඳයි. අපි ඕකෙන් දැන් බොන්න ඕන එතකොට නේ. ටෙක්නොලොජි. අපි නාලා කරලා කන්න ගත්තා. කාලා ගොඩක් හවස් වුණින්ද ගෙදර එන්න පිටත් වුණා.